කඩේ රසට චිලි පේස්ට් එකක් ගෙදර ඉඳන්ම හදාගන්න විදිය බලමු. මුලින්ම තෙල් ටිකක් දාගන්නවා චාච්චියට. ඊට පස්සේ කූනිස්සු ටික දාගන්නවා තෙල් එකට. තෙල් එක රත් කරලා කූනිස්සු ටික දාගන්න එකට. ඊට පස්සේ බීලුණුයි සුදුලුණුයි චොප් කරලා තෙල් එකට දාගන්නවා. ඊට පස්සේ එනසාල් කරාබොනේටි කුරුඳු ඒ ටිකක් දාගන්නවා. ඊට පස්සේ රන්වන් පැරට වෙනකම් බෙද ගන්න ඕන. මෙන්න මේ වගේ පාට වෙනකම් බෙද ගන්නවා. ඊට පස්සේ අපි මේකට කෑලි මිරිස් ටික දාගන්න ඕන. මම කෑලි මිරිස් කිලෝ 2ක් හදන්නේ. ඔයාලා ඇති වෙන ප්‍රමාණයට දාගන්න. ඊට පස්සේ ලුණු දාගන්නවා. කෑලි මිරිස් කිලෝ 2කට ලුණු හැඳි 5ක් විතර දාගන්න ඕන. ඊට පස්සේ මේකට කරපිංච දාගන්නවා. ඊට පස්සේ හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ සෝයා සෝස් දාගන්නවා. ඊට පස්සේ තක්කාලි සෝස් දාගන්නවා. එකම ඔරිජිනල් සෝස් ටිකක් දාගන්නවා. ඊට පස්සේ සීනි දාගන්නවා. කෑලි මිරිස් කිලෝ 2කට